අපි යනවා ඒෂියන් මාර්ට් එකකට. ඉතින් ඒ වගේ තමයි අපේ බඩු තියෙන්නේ. ඒක එනවා. ඉතින් හරිස්ටන්ඩ් නූඩල්ස් එක තියෙනවා. වෙනවා ඉතින් තියෙන අපේ ලංකාව බඩු ඔක්කොම වගේ තියෙනවා. ඉතින් මෙහි ඉන්දියාප් ඉතින් අපි දැන් යනවා අපේ වාසනාව බලන්න. කියන්නේ අපි යනවා ලොටෝ එකක් ගන්න. අයුබෝවන් ඉතින් ඔන්න අදත් වීඩියෝ එකකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද පොඩ්ඩක් වෙනස් වීඩියෝ එකක්. ඉතින් අද කම්පැනි සෙට් එක යනවා පොඩ්ඩක් එළියට. ඉතින් ටිකමන් කට්ටියට හිතුණා චිකන් කන්න ඕනි කියලා. ඉතින් පඩිත් හම්බුණා. ඉතින් යන්ද චිකන් කන්න කියලා ඇහුවා. ඉතින් කට්ටිය මාව ඉතින් චිකන් කන්න. ඉතින් තව ඉතින් අපිට වැඩ වගේක් තියෙනවා. ඉතින් උයන්න පියන බොට්ටියක් ගන්නත් එක්කම තමයි අපි ආවේ. ඉතින් ඒකම චිකනුත් කමු කියලා කට්ටිය කිව්වා. ඉතින් ඒ හින්දා චිකන් කාලා බඩුත් අරගෙන යන්න තමයි ආවේ. ඉතින් බලමු අද මොකද වෙන්න කියලා. ඉතින් අපි දැන් මුලින්ම චිකන් කන්න කලින් අපි යනවා ඒෂියන් මාර්ට් එකකට. ඉතින් ඒ වගේ තමයි අපේ බඩු තියෙන්නේ. ඒ කියන්නේ 3-5 නම්බන ඔය සෙට් එකේ තියෙන ඒෂියන් මාර්ට් වල. ඉතින් ඉස්සල්ලා මෙතනට යන්නේ බඩු ටිකක් ගන්නවා. තාම එකයි ගාණක් වෙලාව අද සෙන්සුරාදා. ඉතින් චිකන් කඩවල් සාමාන්‍යයෙන් 2කින් පස්සේ වගේ තමයි ඕපන් කරන්නේ. මොකද ඒවා රෑ වෙනකන් ඇරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට තව වෙලා තියෙන හින්දා අපි බඩු ටිකක් අරගෙන තමයි චිකන් කන්න යන්නේ. ඉතින් ඉස්සල්ලාම අපි ඒෂියන් මාර්ට් එකට යන්නේ. ඉතින් අපි බලමු ඒෂියන් මාර්ට් එක මොන වගේද කියලා. ඉතින් ඔන්න අපි ඉන්නේ ඒෂියන් මාර්ට් එක ඇතුලේ. ඉතින් කට්ටිය බඩු තෝරනවා. ඉතින් මටත් තියෙනවා ගන්න පොඩි බඩගින්නකට ගන්න කාමරේ ඉදි හදාගන්න. බලමු අපි ඔය කොහෙද තියෙන්නේ කියලා. තියෙනවා. ඉතින් මං ගන්නවා වෙන මේක. ඔන්න දෙකක්ම ගත්තා. ඉතින් තව මේකට හොයන්න ඕනේ. පොඩ්ඩයි වෙන්න. නැතිනවා ලංකාවේ සුපිරි කුරුදු එකක්. ශ්‍රී ලංකන් කුරුදු. සමුණක් තියෙන අපේ. මේ අපේ බිස්කට් වර්ග ටික තියෙනවා. මේ ඔක්කොම වගේ තියෙනවා.
ඉතින් ඩෙවල් චිකන් ඉතින් මයිලෝ තියෙනවා. ඉතින් හරිස්ටන්ඩ් නූඩල්ස් එක තියෙනවා. වෙනවා ඉතින් තියෙන අපේ ලංකාව බඩු ඔක්කොම වගේ තියෙනවා. ඉතින් මෙහි ඉන්දියාප් ඉතින් ඔන්න තියෙනවා අපේ සැමන් වර්ග ටික. විජය ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා. ඉතින් මේ තියෙනවා කරවල මං හොයනවා මේ පොල් එකක්. ඉතින් බලමු. ඉතින් පොල් නම් තියෙන්නේ ගාලා බේරලා තියෙන්නේ. ඉතින් අර ෆ්‍රෙෂ් පොල් නෑ තියෙන්නේ. ඔන්න තියෙනවා පොල් එක. ඉතින් ඔක්ක තමයි හෙව්වේ. ආයෙ නම් මොකද මට නම් ගන්න නෑ. බලමු කට්ටියට නම් ඉතින් බඩු තියෙනවා ගන්න. මෙන්න දෙන කොරක්කම් පිටි. මෙන්න මම හිතන්නේ හබල පෙති. ඔන්න ඉතින් ඒෂියන් මාර්ට් එකේ බත් ටිකත් අපි ගත්තා. ඉතින් අපි දැන් යනවා අපේ වාසනාව බලන්න. කියන්නේ අපි යනවා ලොටෝ එකක් ගන්න. ඉතින් බලමු අද කාට ටිකට් එක ඇදෙයිද කියලා. ඉතින් ලොටෝ එකත් අරගෙන අපි යනවා ඊට පස්සේ චිකන් කන්න. ඊට පස්සේ තමයි යන්නේ චිකන් කන්න. ඉතින් ඕම ඉන්න. දැන් ඔන්න සීත කාලේ ඉන්නේ. ඉතින් මම මගේ ජැකට් එකක් තියෙනවා. ඉතින් ඒක හොදන්න දුන්නා. ඉතින් ඒකත් දැන් ගත්තා. ඉතින් මේ තියෙන එක ඉතින් අතර මේ ජැකට් එක මේ මුදලින් මාන් 20කටත් එහා වෙන ජැකට් එකක්. ඉතින් සාමාන්‍යයෙන් 40000ක් 50000ක් විතර වෙන ජැකට් එකක් ලංකාවේ මුදලින්. ඉතින් මෙහෙම මාන් 20ක් විතර වෙනවා. ඉතින් ඒක අපිට තනියෙන් හොදන්න බෑ. ඒක වෙනම හොදන තැන් වලට බාර දෙන්න ඕනි. ඉතින් එහෙම තැනකට බාර දීලා තමයි මම මේක ගත්තේ. අද ගත්තේ. දවස් 3ක් විතර ගියා මේක හොදන්න ඒගොල්ලන්ට. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒ තැන් ගැනත් මම පස්සේ වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඔන්න අපි දැන් යනවා චිකන් කඩේට.
ඉතින් ඔන්න අපි ආවා චිකන් කඩේ ළඟටම. ඉතින් ඔන්න චිකන් කඩේට යන්න හදන්නේ. එහා පැත්තේ තියෙන්නේ. ඉතින් ඉන්න පෙන්නන්න චිකන් කඩේ. අපේ කට්ටිය බඩු උස්සගෙන. ඉතින් මෙන්න මේක තමයි අපි කන්න යන චිකන් කඩේ. ඉතින් ඔන්න කට්ටිය ඇතුළට යනවා. අපි යම් බලන්න ඇතුළට මොකද වෙන්නේ කියලා. ඔන්නාවා පළවෙනි චිකන් එක අපි ඕඩර් කරපු. කියන්නේ කටු නැති එක නේ. කටු නැති චිකන් එකක් ඕඩර් කරේ. ඉතින් තව එකක් ඕඩර් කරලා තිනවා. ඒක චීස් එකක් කටු තියෙන. පිට එනවා චිකන් කන්න ගවුස් එකක්. තවත් චිකන් එකක් ආවා. චීස් චිකන්. කට්ටිය හොඳට කනවා. ඔන්න බඩ පිරෙන චිකනුත් කෑවා. ඉතින් වීඩියෝ එකත් මෙතනින් ඉවරයි එහෙනම්. ආයි වීඩියෝ එකකින් හම්බෙනකම් කට්ටියටම goodbye.